Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි රුවන්වැලි සෑය යන්න තමයි හදන්නේ. අපේ ගෙදර තිබ්බ මල් ටිකකුත් කඩාගෙන තව යන ගමනොත් මල් ටිකක් අරගෙන අපි හවසට තමයි අද රුවන්වැලි සෑය යන්න හදන්නේ. ඔන්න ඉතින් මෙතනට එද්දින් නම් මේ කඩවල කට්ටිය කතා කරනවා අපෙනුත් මල් ගන්න අපේ කඩේට එන්න කියලා. ඉතින් අපි නම් ගෙදරින් ගොඩාක් අපිට ඕන දේවල් ටික අරගෙන තමයි ආවේ. ඒ හින්දා අපි ඒ කඩවලට යන්නේ නැතුව දිගටම ඇතුළට ගියා. අපේ ජයශ්‍රී මහ බෝධියට යද්දීම හවසේ ගිලන්පස පූජාව පටන්ගෙන තිබ්බා. ඉතින් ඒ නිසා අපි ගිලන්පස පූජාවටත් ඉඳලා වැඳලා එතන චුට්ටක් වෙලා ඉඳලා රුවන්වැලි සෑයට යන්න තමයි හිතුවේ. මම නම් මගේ ජීවිතේ යන්න කැමතිම තැන තමයි මෙතන. ඉතින් මට මෙතනට ආවහම හිතට මාර සැනසීමක් දැනෙන්නේ. අද මෙතන බුදු පිළිමේ හැබැයි ප්‍රතිසංස්කරණය කරන නිසා වහලා තමයි තිබ්බේ. නැත්තම් ඒ පිළිමේ දිහා බලන් ඉන්න මං මාර ආසයි. අපි ඇතුළට වෙලා ඉන්න නැතුව එළියට ඇවිල්ලා මෙතනට වෙලා චුට්ට වෙලාවක් වාඩි වෙලා හිටියා. අපි ප්‍රාර්ථනා ගාවටත් ගිහිල්ලා ඔන්න දැන් අපි මෙතනින් රුවන්වැලි සෑයට යන්න තමයි හදන්නේ. අපි රුවන්වැලි සෑයට යනකම් අද විශේෂ දවසක් කියලා දැනගෙන හිටියේ නැහැ. හැබැයි අපි මෙහි පාර දිගේ යද්දිම දැක්කා ගොඩාක් පහන් පත්තු කරලා තිබ්බා. ඉතින් හරිම ලස්සනයි රුවන්වැලි සෑයත් එක්ක ඒ පහන් පේද්දී. ඉතින් අද ආලෝක පූජාවක් තියනවලු අපි ගියපු දවසේ. අපි මෙතන ළඟටම ආවට පස්සේ තමයි ඒක දැනගත්තේ. රුවන්වැලි සෑය නම් එදා ගොඩාක් සෙනග හිටියා. මොකද මේ පූජාවත් එක්ක ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. එතකොට එතන ඒ වෙලාවෙත් බණ දේශනා කරා. ඉතින් ඒ නිසා ලොකු පිරිසක් එතන හිටියා. හැබැයි ජයශ්‍රී මහ බෝධිය නම් එහෙම කට්ටිය හිටියේ නැහැ. මේ ඔයාලට පේනව නේද මෙතන කොච්චරනම් ලස්සනද කියලා. මෙතන ගොඩාක් පහන් පත්තු කරලා තිබ්බා. ඉතින් තවත් අපිට ඕන තරම් පහන් පත්තු කරන්නත් එතන ගෙනන්න තිබුණා. ඉතින් අපිත් ගිහිල්ලා පහන් පත්තු කරලා එතන ලස්සන බලලා ෆොටෝස් ගහලා එතනට වෙලා ගොඩක් වෙලා හිටියා. එතන ලස්සන හින්දම මේ වගේ දෙයක් කරද්දී දකිද්දී හිතට ඇත්තටම ලොකු සැනසීමක් නිදහසක් දැනෙනවා. ඉතින් මට වගේම ඔයාලටත් මේක දකිද්දී ආස හිතෙනවා ඇති මෙතනට යන්න. මේ තියෙන්නේ මේ ලස්සනම ලස්සන පහන් එළියත් එක්ක බැබලෙන රුවන්වැලි මහා සෑය පේන විදිහ. ඉතින් ඔන්න ඔහොම අපි රුවන්වැලි සෑය ඇතුළට ආවා.
මං කිව්වා වගේ අද චුට්ටක් සෙනග නම් හිටියා මෙතන. හැබැයි බණ දේශනාව පටන්ගෙන තිබ්බ නිසා ඒගොල්ලෝ ගොඩාක් කටිය වාඩි වෙලා තමයි හිටියේ. ඒ නිසා ලොකු තදබදයක් නම් මේ හැරේ තිබ්බේ නැහැ. මේ වගේ ලස්සන හවසකට මං නම් හරිම ආසයි. හිතේ තියෙන හැම දුකක්ම නැති කරලා දාලා හිත සැනසීමෙන් ඉන්න පුළුවන් සතියකට එක දවසක් හරි නැත්නම් මාසෙකට එක දවසක් හරි මේ ජීවිතේ අපිට තියෙනවා නම් අපේ ජීවිතේ තියෙන ගොඩාක් ප්‍රශ්නවලට උත්තර හම්බ වෙයි කියලා මම නම් හිතනවා. මොකද ඒ නිදහසේ සැනසීම අපිට ලැබෙනවා නම් අපේ හිත කොච්චරනම් සතුටින් තියෙයිද? ඉතින් අපි රුවන්වැලි සෑය වටේටම ගිහිල්ලා තැනක වාඩි වෙලා ගාථා කියලා ටික වෙලාවක් මේ ලස්සන චෛත්‍යය දිහා බලාගෙන හිටියා. ඒ වගේම අපේ ගියපු දවසේ අටවිසි බුද්ධ ප්‍රතිමාවලට පූජාවකුත් මේ රුවන්වැලි සෑයේ පවත්වලා තිබ්බා. මේ පරිසරය, මේ හුළඟ, මේ ඇහෙන බණ, මේ හැමදේම දාලා මට නම් එදා එතනින් එන්න හිතුන්නේ නෑ. කොහොමහරි අපි රෑ 8 විතර වෙනකන් එතනට වෙලා ඉඳලා ගෙදර එන්න තමයි දැන් හදන්නේ.